let's go motherfucker. Hello guys, ඔයගට ඉතින් එකතුලා ඉන්නේ මම proxy video series එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. මම ඉතින් ඔය කට්ටියට කියලා දෙනවා කිව්වා අර beta unlock site එක යට තියෙන මේ ID එක verify කරගත්තට පස්සේ ඒකේ ඉතුරු ටික ගැන කියලා දෙනවා කියලා වීඩියෝ එකක් ගේනවා කිව්වනේ. ඉතින් කොල්ලෝ ටිකට ඔන්න ඉතින් කොල්ලෝ ටිකට කියන්න තියෙනවා යන්නේ වීඩියෝ එක subscribe කරලා share කරලා දන්නේ නැති දේවල් comment කරන්න කියලා ඔන්න දැම්ම මං ඉල්ලනවා. අපි ඉතින් කතා කරන්න දෙයක් නෑ පේනවා ඉතින් මේ ඉතින් මගේ ප්‍රොක්සි තියෙන දේවල් තමයි මේ ඔය කට්ටියට වෙන්නන්නේ. එහෙනම් අපි වැටිය කතා බතා කතා බතා හරි කතා බතා නැතුව ඔන්න එහෙනම් යන් අපේ වීඩියෝ එකට. ඔන්න කොල්ල අපි ගියා. ඔන්න ඉතින් ඇවිල්ලා ඉන්නේ මම කිව්වේ site එකට. දැන් පේන දේ කට්ටියට තියෙන දේවල් එකේ මම කිව්වේ මේ යට තියෙන දේවල් කියලා දෙනවා කියලා. ඔය කට්ටියට මේ නගේ නම පේන ඉතින් මගේ තියෙන නම එතකොට ගෝල්ඩ් ගාන ඩයමන්ඩ් ගාන මේ ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඔකට ලෙවල් ගානද අර මේ ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න බෑ. දැන් මම මේ ඩයමන්ඩ් වෙනස් කරලා පෙන්නන්න. පේනවනේ? වෙනස් කරගන්න පුළුවන්. ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. හරිද? ලෙවල් ගානද හැමදේම ඉතින් ඔයාලට පොඩි අර දාන්න තියෙන ලයික් එකේ ඉඳන් වෙනස් කරගන්න පුළුවන්. හරිද කොල්ලෝ ටිකට? හරිද? දැන් තේරෙනවා ඉතින් මං කියන්නේ දන්නේ නැති දේවල් තියෙනවා. ඉතින් කමෙන්ට් කරන්න. හරිද? මේ නැත්නම් ඔය කට්ටිය හිතන දේවල් මන් දන්නේ නැහැ නේ කොහොමද හරිද කොල්ලෝ? හරි ඒකට කමක් නැහැ ඉතින්. හරිද? දැන් මේකෙත් තියෙන එක එක දේවල්. හරිද? මේකෙත් ඔය අර මේවා එක එකව තියෙනවා. ඉතින් හරිද? මේ කට්ටියට මේවා මාකට් එකේ අර මේවා ඔය තියෙනවා. ඉතින් එක එක දේවල් තියෙනවා. හරිද? ඒවත් ඉතින් වෙනස් කරලා අර මේවා කරලා හදාගන්න පුළුවන්. හරිද? එක එක විදිහට හදන්න පුළුවන්. කට්ටිය අර මේ ලොග් වුණ වෙලාවෙ දැන් මේකෙන් බලන්න පුළුවන් පේනවනේ. ඒ දේවල් පරණ ඔක්කොම ඒ දේවල් බලන්න පුළුවන්. දැන් මේ මම ලොග් වෙච්ච ඒවා තමයි කට්ටිය ඒවා පේන්නේ. හරිද? ඒ වගේ ගොඩක් දේවල් ඉතින් බලන්න පුළුවන්. හරිද? මෙතන මේක තියෙනවා. ඒකෙන් තෝ කට්ටිය එක එක බයි කරන්න ඇඩ් ආයිට මේකෙන් ගිහිල්ලා ඒ ඉතින් බයි කරගෙන එක එක දේවල් කරගන්න පුළුවන්. හරිද? එතන එහෙම මේ ඇඩ් මේ හැම තියෙනනේ ෆ්‍රෙන්ඩ්ස් කියලා එකක්. හරිද? මේ ෆ්‍රෙන්ඩ්ස් කියන එක මම ඉස්සරහට වීඩියෝ එකක් ඔය කට්ටියට අරන් එන්න මේකේ වෙන දේවල්. හරිද? ඔය කට්ටිය මේකෙන් තමයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඇඩ් කරගන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රොක්සි account එකෙන් ඔය කට්ටියට මේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඇඩ් කරගන්න බෑ ඇත්තටම. හරිද? ඒක නිසා මම ඒක ගැන වීඩියෝ මේකෙන් අරන් එන්න කොල්ලන්ට. හරිද? ඒක ඉතින් ඒක එහෙම තමයි. මේකෙත් ඔය කට්ටියට මේ account එක මේ ක්ලෝන් කරගන්න පුළුවන්. හරිද? තව මේ ක්ලෝන් data දාන ප්‍රොක්සි තව එකක් හදාගන්න පුළුවන්. මෙතන උඩ ID එක දිහා. හරිද? ඒ ටික තමයි ඉතින් කොල්ලෝ එතන කරගන්න තියෙන්නේ. ඔච්චර තමයි ඉතින් පේනවනේ. ඊට පස්සේ ඔය කට්ටියට පේනවා ඉතින් මෙතන යට තියෙනවා සේව් නම කියලා. අන්න ඔය විදිහට සේව් නම එක කොළ පාට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම වැඩ ගන්න මේ තියෙන අප්ඩේට් ප්‍රොෆයිල් කියලා එකක් තියෙනවානේ. අන්න ඕක දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔය කට්ටිය account එක හරි විදිහට හැදෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඔක්කොම ටික කරගන්න කොල්ලෝ. ඔන්න එහෙනම් ඉතින් ඒකත් මම ඉතින් ඔය කට්ටියට කියලා දුන්නා. දන්නේ නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා කියනවා. subscribe කරලා share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් කොල්ලෝ අද අපි ගියා. සුබ දවසක්.